සුබ දවසක් වේවා ඔයාලා හැම දිනාටම. කොරියාවේ සිටින ඔයාලට වැදගත් වෙන ඇප් එකක් පිළිබඳව තමයි මම අද ඔයාලට තොරතුරු අරන් එන්නේ මේ වීඩියෝ එකෙන්. මේ ඇප් එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් කොරියාවේ වැඩ කරන සීලුම දෙනාට රක්ෂණ තියෙනවා. ඒ රක්ෂණ පිළිබඳ සියලුම තොරතුරු මේ ඇප් එකෙන් බලන්න පුළුවන්. හොඳයි අපි ගිහිල්ලා බලමු මේ වීඩියෝ එකෙන් කොහොමද ඇප් එක හදාගන්නේ කියලා. හොඳයි අපි ගිහිල්ලා බලමු මුලින්ම ඇප් එක අපි Play Store එකෙන් හරි ඔයාලගේ තියෙන Apple Store එකෙන් හරි ඉස්සෙල්ලම මුලින්ම ගිහිල්ලා ඔයාලා සර්ච් කරන්න ඕනි EPS Insurance කියලා. එහෙම එන්නේ නැත්නම් සාමාන්‍යයෙන් EPS චොන්යොන් පුහුම් කියලා ගහන්න. සාමාන්‍යයෙන් Android ෆෝන් වල නම් මේක සමහර වෙලාවට එන්නේ නැති අවස්ථා තියෙනවා. එහෙම වුණොත් ඔයාලා Google එකට ගිහිල්ලා සර්ච් කරලා මේ ඇප් එක ලබා ගන්න. හොඳයි ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වුණාන් පස්සේ මේක ඔයාලා ඉන්ස්ටෝල් කරගෙන ඔයාලගේ රට තෝරගන්න. ඊට පස්සේ ඒකෙන් ඔයාලා දැන් අපේ රට ශ්‍රී ලංකාව තෝරගෙන පස්සේ ඔයාලගේ භාෂාවට ඉබේම පරිවර්තනය වෙනවා. හොඳයි ඊට පස්සේ ඔයාලට එනවා විදේශ ලියාපදිංචි අංක සහිත ගනුදෙනුකරුවන් සහ රහිත ගනුදෙනුකරුවන් කියලා. ඊට පස්සේ ඔයාලා මෙතනින් දෙන්න තියෙන විදේශ ලියාපදිංචි අංක සහිත ගනුදෙනුකරුවන් කියලා. ඒක දීමෙන් පස්සේ ඔයාගේ තියෙනවනේ ID කාඩ් එක. ID කාඩ් එකේ තියෙන අංක ටික මෙතෙන්ට ඇතුළත් කරන්න ඕන. මුලින් ඔයාගේ අංක 6 සහිත ඔයාගේ උපන්දිනේ දීලා ඊට පස්සේ පිටිපැත්තේ තියෙන අංක ටික දීලා මෙතනින් ඇතුළත් වෙන්න තියෙන්නේ. හොඳයි තොරතුරු ටික ඇතුළත් කරන් පස්සේ ඔයාලා ඉදිරියට යන්න ඕනේ. ඉදිරියට ගියන් පස්සේ ඔයාලට එනවා මෙතන සියලුම දේවල් වලට ඔයාලා එකඟ වෙන්න ඕනි. ඒ එකඟ සියලු දේටම එකඟයි කියලා ඔයාලා මෙතනදී සිලෙක්ට් කරගන්න. හොඳයි ඊට පස්සේ එනවා ඔයාට සමාජිකත්වය ලියාපදිංචි වෙන්න තොරතුරු වගේක් ඇතුළත් කරන්න. ඊට පස්සේ ආයේ ඔයාගේ විදේශික කාඩ් වතේ අංක ටිකයි. ඊට පස්සේ ගුවන් ගමන් බලපත්‍රය. ඊට පස්සේ ඔයාට එනවා මේල් එක. ඒ වගේ තොරතුරු ටිකක් එනවා. ඒ ටික ඔක්කොම ඔයා ෆිල් කරන්න. හොඳයි මේ තොරතුරු සියලු දේම ලබා දුන්නාන් පස්සේ ඊට පස්සේ ඔයාගේ නමත් එක ඊට පස්සේ එනවා ආයේ අතිරේක තොරතුරු ටිකක් ඔයාට ලංකාවේ තොරතුරු ටිකක් ලබා දෙන්න. ඒකට ඔයාගේ ලංකාවේ දුරකථන අංකයක් ඊට පස්සේ ආයේ මේල් එක ඒ වගේ තොරතුරු ටික ඇතුළත් කරලා ආයේ ඉදිරියට යන්න. දීලා ඉදිරියට යනවා. ඊට පස්සේ ඔයා මෙතෙන්දී සමාජිකත්වය ලියාපදිංචි වුණාන් පස්සේ ඔයාට එනවා සහතික ක්‍රමයකින් මේකට ලොග් වෙන්න. ඒකට ඔයා තෝරගන්න ජංගම දුරකථන අනන්‍යතාවය. හොඳයි මේ ඊට පස්සේ ඔයාට මෙතෙන් දෙනවා මේ තොරතුරු ටිකක් ආයේ සඳහන් කරන්න. ඔයාගේ ලයින් එක මොකක්ද කියලා තෝරලා ඊට පස්සේ ඔයාගේ දුරකථන අංකය ඒවා හරියට මෙතෙන්දි තොරතුරු ටික ලබා දෙන්න. නැත්නම් ඔයාට මෙතෙන්දි ලොග් වෙන්න බැරි වෙනවා. මේ සියලුම දේවල් දුන්නාන් පස්සේ ඔයාට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක යට ෆිල් කරලා ඉදිරියට යන්න. හොඳයි ඊට පස්සේ මේක ඔක්කොම ෆිල් කරන් පස්සේ ඔයාට ලියාපදිංචිය සම්පූර්ණයි කියලා ඔයාගේ තොරතුරු ඔක්කොම විස්තර ටික මෙතන බලා ගන්න පුළුවන්. ඉන් පස්සේ ඇතුල් වෙන්න කියන බටන් එක ක්ලික් කරන් පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ සජන් නිමිල ඔයාට දාලා තියෙන රක්ෂණ මොනවද ඒවා හරියට දාලා තියෙනවද. ඒ වගේම මෙතෙන්දි විශේෂයෙන් ඔයාට ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ කොරියාට ආවන් පස්සේ බැංකු ගිණුම් මාරු වුණාන් පස්සේ ඔයාලගේ අර රක්ෂණ ගාස්තුවක් විදියට අර මාන් 60ක් කැපෙනවනේ. ඒක ගොඩක් අයගේ කැපෙන්නේ නැහැ. ඒක හරියට ඔයාලා කැපිලාද කියලා මෙතෙන්දි බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙතෙන්දි ත්‍රිජිකම් එක ඒ වගේම අනිත් පුහුම් වර්ග ඔක්කොම බලා ගන්න පුළුවන්. මේක ගොඩක්ම වැදගත් වෙන්නේ සමහර සජන් නිවල ඉන්නවා සමහර රක්ෂණ ඇප්ලයි කරලා ඒවට සල්ලි නොදා ඉන්න. ඒවා හරියට නිවැරදිව එයාලා දානවද නැද්ද කියලාත් ඔයාලට මේක හදාගත්තම බලා ගන්න පුළුවන්. හරි බොහොම ස්තුතියි එහෙනම් රැඳී වුණාට. එහෙනම් තවත් වීඩියෝ එකකින් දවසක හම්බෙමු. ඔයාලට ජය වේවා. පරිස්සමෙන්